සුබ දවසක් ඔයාලා හැමෝටම ලියන් රෙසිපීස් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අපි අද හදමුද රසම රස බිම්මල් බැදුමක්. ඉතින් අපි බලමු මොනවාද ඕන වෙන්නේ කියලා. බීලුණු, සොදලුණු, තක්කාලි, අමු මිරිස්, රම්පේ, කරපිංචා, මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු, තුනපහ, ගම් මිරිස් කුඩු, අබ, ලුණු, පොල් තෙල්, ඒ වගේම සෝයා සෝස්, තක්කාලි සෝස් අපි එකතු කරගන්නවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම අපේ හතු ටික ලෑස්ති කරගෙන ඉමු. අපි මේ විදියට උණු වතුරකට ලුණු දාගෙන අපේ හතු ටික චූටි කෑලි වලට මේ විදියට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හතු ටික වතුර අයින් කරලා හොඳට මිරි කළා වෙනම අරගන්න ඕනේ. අපි දැන් යන්නේ අපේ තක්කාලි, ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා මේ ටික ලෑස්ති කරගන්න. අපි සුදු ලුණු ටිකත් මේ විදියට තලා ගන්න ඕනේ. ඔන්න දැන් අපි හැමදේම ලෑස්ති කරගත්තට පස්සේ හතු කරිය හදන්න තමයි යන්නේ. අපි මුලින්ම මේ විදියට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම අපි අබ එකතු කරගන්නවා. අපි තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. අපි දැන් යන්නේ හතු ටික එකතු කරගන්න. මේ විදියට හතු ටික අපි දාගන්නවා. මේ විදියට හොඳට කාලම් කරගත්තට පස්සේ අපි ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කපාගත්ත තක්කාලි ටික, ලූණු ටික, ඒ වගේම අමු මිරිස්, රම්පේ, කරපිංචා මේ ටික ඔක්කොම අපි මේ විදියට එකතු කරගන්න ඕනේ. හොඳින් කවලම් කරගන්න. අපි ටික වෙලාවකින් එකතු කරගන්න ඕනේ ගම් මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම තුනපහ. අපි හොඳට ඒ ටික දාලා ඔක්කොම කවලම් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ එකතු කරගන්නවා සෝයා සෝස්. ඒ වගේම තක්කාලි සෝස්. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එක පුරාවටම මම මේක නිතරම කවලම් කරගෙනම තමයි හිටියේ. හේතුව ඉක්මනට අඩි අල්ලන්න බලනවා. ඉතින් මේක අපි වහගත්තොත් හතු ටික තැම්බෙනවා. එතකොට බැදිමේ තියෙන රස වෙනස් වෙන නිසා මම මේක වහගත්තේ නෑ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ හතු බැදුම හදාගත්තේ. බත් එක්ක වගේම රොටි එක්කත් මේක හරිම රසයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් තියන්න. කොහොමද රස කියලා.
වීඩියෝ එකත් එක දිගටම රැඳී හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.